සුබ දවසක් ඔයාලා සියලු දෙනාටම විශ්වයෙන් තෝරාගත් වාසනාවන්ත ඔයාව සාදරයෙන් පිළිගන්නවා. මේ පණිවිඩය ලැබුණු ඔයා ගොඩක් වාසනාවන්තයි. ඔයාගේ විශ්ව දොරටුවට පාර කියන්න, ධන සම්පත් වලින් ධනාත්මක ශක්තියෙන් පුරවන්න විශ්වයෙන් තෝරාගත්තු සීමිත පිරිසෙන් කෙනෙක් තමයි ඔයා. ඔයා ගොඩක් වාසනාවන්තයි. ඔයා ගොඩක් බලවත්. ඔයා සිතන පතන හැම දෙයක්ම ඒ ආකාරයෙන්ම ඉෂ්ට වෙනවා. ඔයා ආස කරන හැම දෙයක්ම ඔයාට ලැබෙනවා. විශ්වයේ ආශිර්වාදය ඔයාට හැම වෙලේම ලැබෙනවා. ඒ දේ උපරිමෙන්ම අත්විඳින්න විවිධ අවස්ථා ඔයාට ලැබෙන්න නියමිතයි. බය නැතුව ඒ අවස්ථා ගන්න. කටු පිරුණු අත් දෙක අවසානයේ ලස්සන රෝස මලක් දකින්න පුළුවන්. ඉතින් ඔයාගේ ඒ දුෂ්කර ජීවිතය ටිකෙන් ටික නිමාවටපත් වෙමුනුයි පවතින්නේ. බොරළුගල් ගොඩක් අතර දිලිසෙන වටින මණිකක් වෙන්න ඔයාට පුළුවන්. අපි දැන් වාසනාවන්ත ඔයාලට විශ්වයෙන් ලැබෙන පණිවිඩය මොකක්ද කියලා බලමු. ඔයා මේ කාඩ් තුنين කැමති එකක් තෝරගන්න. ඔයා තෝරගත්තේ පළවෙනි කාඩ් එක නම් මේ කාඩ් එකකින් ආදරය, මෘදු බව, සෞභාග්‍ය අර්ථවත් වෙනවා. ඒ කියන්නේ ඔයා ඔයාගේ පවුල අය ගැන ආදරය ගැන හිතන කෙනෙක්. ඉක්මනින් උණුවන මෘදු හිතක් ඔයාට තියෙනවා. මේ කාලය ඔයා ඔයාගේ පවුල ගැන, ආදරය ගැන කොච්චර හිතුවත් කොච්චර දේවල් කරත් ඒවේ හොඳක් අහන්න ලැබෙන්නේ නැහැ වගේ ඔයාට හිතෙනවා ඇති. ඒ දේවල් පිළිබඳ ඔයා හිතන්න එපා. අපි යහපත් සිතින් දෙයක් කළොත් ඒ දේවල් විශ්වයෙන් ලැබෙන්නේ දෙගුණ තෙගුණ වෙලා. ඒ වගේම මේ කාලය ඔයාගේ ආර්ථිකයේ වර්ධනයක්ද පෙන්වුම් කරනවා. නව අවස්ථා ඔයාට ලැබෙනවා. නිර්මාණශීලී කටයුතු වලට ඉතාමත් හොඳ කාලයක්. විශ්වයෙන් ආර්ථ දෙන පණිවිඩය තමයි ඔයාගේ නිර්මාණශීලීත්වයෙන් උපරිම ප්‍රයෝජන ගන්න. ඒකට සීමා නොවි අලුත් නිර්මාණ කරන්න උත්සාහ කරන්න. විශ්වයත් ඔයත් එක්ක ඉන්නවා. අධ්‍යාපන කටයුතු වල නිරත වෙන ඔයාට මහන්සිය තරමට ප්‍රතිඵල ලැබෙනවා. ඒ වගේම ඔයාට ලක්ෂ්මී දේවියගේ ආශිර්වාදය තියෙනවා. ලක්ෂ්මී දේවියට උදෑසන 4:30ට පමණ පහනක් දැල්වා දවසේ කටයුතු ආරම්භ කරන්න. ඔයාගේ ජීවිතය ආලෝකමත් වෙනවා. ඔයා තෝරගත්තේ දෙවෙනි කාඩ් එක නම් ඔයාගේ ජීවිතය අලුතින් ආරම්භ කිරීමට හොඳම කාලය තමයි මේ. ඔයා ඉන්නේ කිසියම් දෙයකින් සිත බිඳිලා නම් ඒ දේවල් අමතක කරලා අලුතින් ජීවිතේ පටන් ගන්න මේක තමයි හොඳම කාලය. ජීවිත කාලෙම ඒ දේ ඕනිමයි කියලා අපිට ඒ දේම ඇලිලා ඉන්න බෑ. ඔයා ඔයාගේ ජීවිතේ ඉදිරියට යන්න ඕනි. ඒ නිසා ඔයා ඔයාට නැති වෙන දේවල් ගැන හිතන්නේ නැතුව අලුතින් ජීවිතය පටන් ගන්න. විශ්වයේ ආශිර්වාදය ඔයාට ලැබෙනවා. ප්‍රේමයෙන් පෙරදිලා ඔයා දුකින් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඒ දේවල් ගියා. ඒ දේවල් ගැන දැන් හිතලා වැඩක් නැහැ. ඔයා ඔයාගේ ජීවිතය අලුතින් ආරම්භ කරන්න. දැන් ඉන්න තත්ත්වයට වඩා හොඳ තැනකට එන්න ඔයා උත්සාහ කරන්න. අනිවාර්යයෙන්ම ඔයාට පුළුවන්. ඔයා හිතුවටත් වඩා ප්‍රතිඵල ඔයාට ඔයාගේ ඇස් දෙකෙන්ම බලා ගන්න පුළුවන්. අධ්‍යාපන කටයුතු වල සාර්ථකත්වයක් දකින්න පුළුවන්. ඒක නිසා ඝන දෙවියන් වැඳ පුදා ගනිමින් අධ්‍යාපන කටයුතු වල නිරත වෙන්න කියලා මතක් කරනවා. ආර්ථික අතින්ද තරමක යහපත් කාලයක්. නමුත් ලොතරැයි වාසනාවක් වැනි හදිසි ධනලාභයක් උදා වීමේ වාසනාව තියෙනවා. විශ්වයත් සමග තව තවත් ලං වෙලා කටයුතු කරන්න. විශ්වයට කතා කරන්න, ස්තුති කරන්න, ලිපි ලියන්න. ඒ වගේ විශ්වයත් සමග තියෙන සම්බන්ධතාවය තව තවත් වැඩි කරගන්න. මේ දෙයින් ඔයාට ලැබෙන්න තියෙන දෙයක් ඉක්මනින් ලැබෙන්න නියමිතයි. ඒ වගේම ඔයාගේ බලාපොරොත්තුව හිතුවටත් වඩා හොඳින් ඉෂ්ට වෙනවා. තුන්වෙනි කාඩ් එක තෝරගත්තු ඔයා ටිකක් විශේෂයි. 11:11 කහපාට සමනල්ලු ලස්සන කුරුළු පිහාටු ඔයා මේ දවස්වල වැඩිපුර දකිනවා ඇති. විශ්වයෙන් ඔයාට එන පණිවිඩය තමයි ඒ. ළඟදිම ඔයාට කාලයක් බලාගෙන හිටපු බලාපොරොත්තුවක් ඉෂ්ට වෙනවා කියන ලකුණු තමයි ඒ. විශ්වයෙන් ඔයාට ලැබෙන පණිවිඩය තමයි නව ආදර සම්බන්ධතා ඇතිවීමට ඉඩකඩ තියෙනවා. බිඳී ගිය ආදර සම්බන්ධතා නැවත අලුත් වෙනවා. මේ දේවල් වලදී පරිස්සමෙන් කටයුතු කරන්න. හරි දේ වැරදි දේ තෝරලා බේරලා ජීවිතයට ලං කරගන්න ඕනි. සතුට වැඩිපුර රැඳෙන කාලයක් නිසා බිඳී ගිය සිහිනවලට අලුත් පණක් ලැබෙනවා. ඒ වගේම ඔයාට ඝන දෙවියන්ගේ ආශිර්වාදය තියෙනවා. ඔයා දැනටමත් ඝන දෙවියන් වඳින කෙනෙක් නම් ඝන දෙවියෝ ඔයා දිහා බලාන තමයි ඉන්නේ. වඳින්න නැති අය අදම පටන් ගන්න.
ඔයාගේ ජීවිතය ටිකෙන් ටික ආලෝකමත් වෙන හැටි ඔයාටම බලාගන්න පුළුවන්. ඔබට ගියාට පටන් ගන්න එපා. YouTube එකේ වීඩියෝ තියෙනවා ගණදෙවියෝ මුල්වරට වන්දනා කරන විදිය. ඔයාලට අපෙන් ගණදෙවියෝ ගැන වීඩියෝ එකක් ඕනේ නම් පහලින් කමෙන්ට් කරන් යන්න. ඉතින් අංක 3 තෝරගත්ත ඔයා විශේෂ කෙනෙක් කිව්වනේ. විශ්වත් එක්ක ප්‍රමුඛව ඔයාට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ දෙයින් ප්‍රයෝජන ගන්න. ඉතින් ඔයාලා හැමෝගෙම ඉදිරි අනාගතය සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. දිනපතන හැම දෙයක්ම ඒ විදිහටම වෙන්න ඕනි. හැම මොහොතක්ම හැම දවසක්ම සතුටින් ගත කරන්න. තවත් මේ වගේම වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔබ සැමට සුබ අනාගතයක්.